බේරියන් දෙන්නේ. දැම්ම කටහා ගන්නවල. නැත්තම් අද ඔහෙලට කෑම හම්බෙන්නවත් නැහැ. ඔකට කිනා වෙන්නකෝ. අනේ එයාලා හරිම ලස්සනයිනේ. දැන් නම් ඔයාලා උමිටිය හොඳටම ඇති. පොඩි විවේකයක් ගන්න. දැන් ඔයා ගිහින් ඔයාගේ ව්‍යායාම පටන් ගන්න. අද රෑ වෙන්න කලින් මම ඔයත් එක්ක එළියට ඇවිදින්න යනවා. අහන්න. ඔයාලා විශ්වාස කරන එකක් නෑ. අද බලු කුක්කව බේරගන්න හොඳ අවස්ථාවක් හම්බ වෙනවා. මොකක්? ඔව්. අද රෑ වෙන්න කලින් එයාලා කුක්කව ඇවිදින්න එක්කන් යනවලු. මෝඩ කුක්කනේ පහම එන්න. කියන්න. වහම මේ බලුතඩියව මෙතනින් එලවලා දාන්න. මගේ ස්වාමියා මෙයාව හුරතල් කරන විදිය මට වැඩි අල්ලන්නේ. හොඳමයි උත්තමාවියනි. ඇත්තම කියනවා නම් මටත් මෙයාව එච්චර අල්ලන්නේ. ඔයා හිතන් ඉන්නේ මාත් එක්ක රණ්ඩු වෙලා දිනන්නද? මම පප්පගම්මේ වීරෙක් මතක තියාගන්න. පප්පගම්මේ වීරෙක්? ඇත්තටමද? ඕනේ ඔයා ඇවිදින්න යන්න වැඩි කැමැත්තක් නෑ වගේ. මගේ පැණිකොටා මගේ හොරතල් බලුක්කා. බල්ලෙක් උනත් තමුංග දකින්නකොට මගේ තරහ එන්න වැඩි වෙනවා. අපේ ලොක්කටත් ඉතින් පිට බල්ලොමනේ ලොකු. ඔහම බලාගෙන ඉන්නකො බලු කුක්කා. මගේ කරේ පටිය තිබෙන්නත් බලාගෙන තිබ්බා. යමු. ගිහින් වැඩේ පටන් ගමු. මොකද මේ? ඔහෙන් බලුක්ක මෙතෙන් ආවේ. ඉක්මන් කරන්න සූකිරි. ඉක්මන් කරන්න. පැණිකොටා වාතක වින්න. මට මේ රෝමන් කාර්යයට ආව හොඳට අල්ලලා ගිහින් වගේ. ඔයා දැක්කද? මං චූටි කුගු වගේම නිර්භීතයි. පැණිකොටා මට පොඩ්ඩක් සමා වෙන්න. ඉක්මන් කරන්න. අපි හැංගෙන තැනට යමු. එතන අපිට ආරක්ෂිතයි. දැන් යන්න බෑ. මං රෝමන් කාරයෙන්ට පොරොන්දු වුණා ආයෙත් ඇවිල්ලා සටන් කරනවා කියලා. ඒක අමතක කරන්න. ඒක භයානකයි. ඔව් ඒක භයානකයි කියලා මං දන්නවා. ඒත් මං එයාලත් එක්ක සටන් කරන්න අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඊට පස්සේ මං ඔහේ මැක්කෙක් වගේ පොඩි කරලා දානවා. කිංකිනි මෙහාට එන්න. අපි බලමු කවුද දිනන්නේ කියලා. දැන් ඉතින් ඔහේ ඉවරයි කියලා හිතා ගන්නවා කුක්කෝ. ඔයාලට හිතෙන්නද මේ කුක්කත් මගේ පොඩි කාලේ වගේමයි කියලා? බලාගෙන කිංකිනි. ඔයාගේ පිටිපස්සෙන් ඉන්නේ. මං දැන් ඔයගේ කන් දෙක හපනවා. දැන් එනම් බලමු කවුද දිනන්නේ කියලා. අපි දැන් එයාට උදව් කරන්න ඕන. බබියා අර බැරල් එක මගේ පැත්තට එවන්න. ඔයා කිංකිනි ගැන බලාගන්න. හරි බලාගන්න. හැමෝම වැඩේ පටන් ගමු. වැදුනානේ. එයාව අතාරිනවා රෝමන් කාරයා. ඔයාගේ තත්ත්වයට ගැලපෙන කෙනෙක් එක්ක රණ්ඩු වෙනවා. හරි වා කියනවා නම් ඉතින් මං එහෙම කරන්නම්කෝ. පොඩ්ඩෙන් ඔයාව මගේ අරුනේ හරිද? ඒයි! රෝමන් කාරයෝ! ඔයා දැක්කද කිංකිනි? කණ්ඩායමක් විදියට වැඩ කරොත් තමයි වීරයෙක් වෙන්නේ. පැණිකොටා ඔයා ඇයි මව දාලා ගියේ? මට වඩතු ගොඩක් පාළුයි. උත්තමාවියනි කොහොමද මගේ වැඩ? ඔන්න මං අර බලු කුක්කව මෙහෙන් එලවලා දැම්මා. ඔව් මගේ ස්වාමියා එයා නෑ කියලා අඬනවා. ඔයාලා දැම්මම මෙතන යනවා. නැත්තම් බලා ගන්නම්. ඉතින් යාළුවනේ මාත් මේ පප්පගමේ දැන් වීරයෙක් නේද? මටත් පුළුවන් ඔයාලගේ කණ්ඩායමට එකතු වෙන්න. අපි හිතමු පා ශක්තිමත් දක්ෂ වීරයෙක් වෙයි කියලා ටිකක් ලොකු වුණාම ඔන්න ඕක කාලා ඉක්මනට ලොකු වෙන්න බලන්න ඔයාගේ ඇගේ හැටි.
නැහැ. එයත් තාම පොඩිනේ.